නිතර පින්වතුනි ඔබ නවීන විද්‍යාවට ඇහුම්කන් දෙන පිරිස විදියට පින්වතුනි අන්තිමට ඔබ හිතයි නවීන විද්‍යාවෙන් කියන එක විතරයි හරි කියලා. අනිත් ඒවා ඔක්කොම නිකන් හනමිටි කතා කියලා. එහෙම කියලා පින්වතුනි ඔබ ඔබගේ ජීවිතේ ඔය ක්‍රමයට අරගෙන යනවා. මොකක් හරි කමන්නේ අපි යන් ඔහොම යන් කියලා. අන්තිමට පින්වතුනි ඔබ සියලු දෙනාට අමතක වෙනවා ඔබට වෙන්න යන කාරණාව සම්බන්ධ. ඒකයි අපි ඔබට කියන්නේ පින්වතුනි ඔබගේ ජීවිතයේ එක ටාගට් එකක් තියාගන්න. ඒ තමයි මම මැරෙන්න කලින් සියලු දේ අතාරිනවා කියලා. දැන් සාමාන්‍යයෙන් පින්වතුනි ඔබ ගෝල් එකක් හදාගෙන ඒ ගෝල් එකට හොඳ ප්ලෑන් එකක් හදාගෙන ඒ ප්ලෑන් එක හරහා ගිහිල්ලා ගෝල් එක අචීව් කරන්න හදන මිනිස්සුද නැද්ද? සාමාන්‍යයෙන් ඔබ එහෙමනේ කළේ පින්වතුනි. ඔබට ඉගැන්වුවේ ගුරුවරු එහෙම කරන්න කියලා. දැන් ගිහිල්ලා බලන්න ඔබේ ගෝල් එක මොකක්ද කියලා. දැන් අවුරුදු 80ක් වෙනවා ඔබගේ ගෝල් එක තියෙන්නේ කොහොම හරි ඉස්සරහා ඉඩම් කෑල්ලත් අරන් දාගන්න එක නම් පින්වතුනි. ඔබගේ ගෝල් එක ලියලා තියෙන පොතේ ප්ලෑන් එකත් එක්ක ඇතිනේ ගෝල් එක ඉස්සරහම තියෙනවනේ අන්තිම කෑල්ල කියලා. අන්න එතනින් ලොකුවට රතු පාටක් උනේ ලියා ගන්න මල පෙරේතයා කියලා. ඒ කියන්නේ පින්වතුනි ඔබගේ ගෝල් එක තමයි මං කොහොමද මල පෙරේතෙක් වෙන්නේ කියලා. අන්න ඒක තමයි පින්වතුනි ඔබ ස්ටෙප් බයි ස්ටෙප් ලියලා තියෙන්නේ. මොන්ටිසෝරි යනවා. මොන්ටිසෝරි කියට මල පෙරේතෙක් වෙන්නේ. මේ මල පෙරේතෙක් වෙන්න දැන් අදිපාලම දාගන්න ගම. ශිෂ්‍යත්ව කරනවා. O level කරනවා, A level කරනවා, යුනිවර්සිටි යනවා, හොඳ රස්සාවක් කරනවා. හොඳ කසාදයක් කරගන්නවා, හොඳට බර තියෙන තැනකින්. දැන් ගොඩක් දුරට පින්වතුනි ඔන්න දැන් සැකසීලා තියෙන මේ අවශ්‍යතාවය. දැන් අර ලයිට් එක පත් වෙනවා. ඔබේ ගෝල් එක දැන් සාක්ෂාත් වෙන්න යන්නේ පින්වතුනි. ඔන්න කුසට දරුවෙක් එනවා පින්වතුනි. අන්න එතකොට අරක රතු පාටින් බැබලෙනවා පින්වතුනි. ගෝල් එක හරි කියලා. දැන් ඉතින් මැරෙන්න විතරයි තියෙන්නේ. ඔබ දන්නේ නැති වුණාට පින්වතුනි ඒ තරම් භයානකයි. මම මේ කියන එක අම්මලා දන්නවා, තාත්තලා දන්නවා. ඔබ හොඳටම දන්නවා පින්වතුනි ඔබට මැරෙන්න බෑ කියලා. ස්වාමි පුරුෂයා බිරිඳ කියන බන්ධනෙත් අපි පොඩ්ඩක් පැත්තකට දාමුක පින්වතුනි. නවතර අම්මා පුතා දුව තාත්තා ඔය තියෙන සංකල්පයක් තියෙනවානේ පින්වතුනි. ලේසි නෑ. මහා පුදුම භයානක තැනක් ඔය. මේ කියන එක ඔබට හොඳටම වැටහෙනවා ඇති පින්වතුනි. අතහැර ගන්නවා කියන එක ලේසි නෑ ඇත්තටම. ලේසි නෑ නෙමෙයි පින්වතුනි ඇත්තටම බෑ. එහෙම බැරි නම් පින්වතුනි දැන් ඔබ තේරුම් ගන්න එපා. ඔබ මහා භයානක තැනක මේ ඉන්නේ කියලා. ඇයි ගානක් නැතුව ඉන්නේ පින්වතුනි? එහෙම වෙන්නේ නෑ කියලා හිතාගෙනද? දැන් ඔබ ලියාගත්තද පින්වතුනි ඔබ මොකද ඔබගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක් පින්වතුනි. ඔබ නිගමන හිතන්න කවුරු හරි ඔබට කියනවා කියලා ඔබට අවුරුදු 80 දී පිළිකාවක් හැදෙනවා. ඒකෙන් බේරිලා ඉන්න නම් මෙන්න මේ ටික කරන්න ඕනේ කියලා ඔබ කරයිනේ පින්වතුනි. ඒකට හේතුව නවීන විද්‍යාවෙන් හැමතිස්සෙම කියනවනේ පින්වතුනි මේ පිළිකාව මහා මාරාන්තිකයි මේව හදාගන්න නැතු ඉන්න මෙහෙම හොඳයි මේව දේවල් හොඳයි නේද? විවිධ වැඩසටහන් යනවා නේද පින්වතුනි පිළිකාව වලට මෙන්න මේව හොඳයි මේව කනවා බොනවා නම් පිළිකා හැදෙන්නේ එහෙම තම්නේල් එකක් ගිය ගමන් YouTube එකේ ඔබ බලනවද නැද්ද පින්වතුනි? මේ එහෙම පොඩයක් ගහනවා පිළිකාවක් නොසෑදී ජීවත් වන්නේ කෙසේද කියලා දාපු ගමන් මොකද වෙන්නේ? පොද පුදුම බයක් තියෙන පිළිකාවට. ඒක නිසා අපි හිතන්නේ ටක් ගාලා අරක කොටලා ගිහලා බලනවා ඇතුලේ මොකද දෙන්නේ. මොකද හේතුව පින්වතුනි ඔබ නිරන්තරයෙන් අහන කරන දෙයක් ඔය පිළිකාව කියලා කියන්නේ පින්වතුනි. ඔබගේ මරණය කියලා කියන්නේ පින්වතුනි ඔබ අහන කරන දෙයක්. ඒක නිසා ඒකෙන් බේරිලා ඉන්න උත්සාහ කරනවා හැමෝම. නමුත් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පින්වතුනි කවුරුත් කතා කරන්නේ නැති නිසා මරණයෙන් පස්සේ වෙන්නේ මොකද්ද කියන එක අද ඔබට ඒක ටික ටික අමතක වෙලා යනවා. ඒක නිසා ඔබගේ ගෝල්ස් වල පින්වතුනි මරණයෙන් පස්සේ වෙන මොකුත් නැහැ ගෝල් එක.
මරණින් පස්සේ මොකද්ද වෙන්නේ? එහෙම එකක් නෑ පින්වතුනි මේ අත්දැවීම ඉවරයි ඔක්කොම. ඒ කියන්නේ පින්වතුනි ඔය අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා ඉන්න අනිත් ලෝක සත්‍යයේ කුලකේම තමයි ඉන්නේ පින්වතුනි. ඒ ලෝකයක ලෝක සත්‍යයේ ඉන්න බෝට්ටුවේම ඉන්නවා පින්වතුනි. ඒ මිනිස්සුන්ට බුදුදහම නැති නිසා ඒ මිනිස්සු ඒක දන්නේ නැහැ පින්වතුනි. නමුත් ඔබගේ පෙකිනි වෙල කපන කොටත් පින්වතුනි කර්ණීයවිත සූත්‍රය ඇහෙන්නේ නැති එහා පැත්තේ පන්සලේ ඔය ස්පිරිතාලට එහා පැත්තේ. ඒ තරමට පින්වතුනි බුදුදහම ඇසුරු කරන්න අවස්ථාවක් ලැබිච්ච මිනිස්සු ඔබ සියලු දෙනා. ඔබ සියලු දෙනාත් හැසිරෙන්නේ පින්වතුනි අර මිනිස්සු වගේ නම්. ඒක මහා අපරාධයක්. ඒක නිසා මේ කාරණා ගැන හැමෝම පොඩ්ඩක් හිතන්න පින්වතුනි. මේක අම්මලා තාත්තලා විතරක් නෙමෙයි හැමෝම හිතන්න පින්වතුනි.